ඒක හරි. අපිට කැමති ටිකක් print කරගත්තා. ඊළඟට මම එනවා ඊළඟ මේකට page break. breaks කියලා තියෙන්නේ. අන්න ඒකට. page layout tab එකේ break කොටසට මෙහෙමයි scene එක. දැන් අහන්න මම මේ clear කරලා දාන්නම්. මොකද්ද clear කරන්නේ? අපි අර කලින් select කරගත්ත එක clear කරලා දැම්මා. හරි. ඊට පස්සේ අහන්න මම දැන් යනවා print කරන්න. මේ හැම එකක්ම වැදගත් වෙන්නේ print කරනකොට. මම යනවා print කරන්න. file ගියා, print ගියා. හරි. දැන් බලන්න මේ කොලාටම print වෙනවා. ඒකෙත් මේ බලන්න හොඳට පළවෙනි කොලේ ගත්තාම name හරි. ඒකේ මේ ඔක්කොම කට්ටිය print වෙනවා. මට එහෙම නැතුව මට එහෙම නැතුව මෙන්න මේකෙන් පොඩි කෑල්ලක් කඩලා මේ කෑල්ල පළවෙනි පිටුව විතරක් අනිත් කෑල්ල වෙන පිටුවක. අන්න එහෙම page break කරන්න ඕනි. page break කරන්න ඕනි. එහෙමනම් මම කරන්නේ page break කරනවා. මට break කරන්න ඕන තැනට ගියනවා. මම මෙතනින් break කරන්නම්කෝ. මියුමිගාමින් මට break කරන්න ඕනි. හරි. මියුමිගේ සෙල් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ page එක break කරනවා. ඉතලා මම හරි. මම මියුමිගාමින් සිලෙක්ට් කරලා insert page break දෙනවා. දැන් මියුමිගාවින් page එක break වෙලා තියෙනවා. හරි. එතකොට බලමු ඔය print කරන්න ගිහිල්ලා file ගියා print ගියා. දැක්කනේ? මියුමිගාවින් break වෙලා තියෙන්නේ මෙතන විතරයි print වෙන්නේ. අනිත් ටික අනිත් පිටුවේ print වෙනවා නේ. මියුමි ඉන්නවා අනිත් පිටුවේ. හරි. ඔක්කොම set එක print වෙනවා. හැබැයි අර break කරපු තැනින් නවතිනවා. හරිද? break කරපු තැනින් නවතිනවා. එතන page break එක. අපිට මේ break එක අයින් කරගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා remove අරක select කරලා remove page break දෙනවා. එතකොට කලින් විදිහටම page break එක අයින් වෙලා ඔක්කොම ටික print වෙනවා. ඔක්කොම ටික print වෙනවා. page break එක. හරි. ඊළඟට අහන්න මේ හැම එකක්ම මොකේද වැදගත් වෙන්නේ? print කරන්න යනකොට. හරි. මුල ඉඳන් ඔක්කොම තේරුණානේ? page break එකත් හරිනේ. පිටුවක් කඩා ගන්න ඕන නම්. ඊට පස්සේ මට මෙහෙම සීන් එකක් තියෙනවා. මෙන්න මේ background එකට ඒ කියන්නේ මෙන්න මේ sheet එකේ background එකට හරි. මට image එකක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අහන්න ඕ කියන්න papers කරනවා. papers කරනවා. බය වෙන්න එපා. මේ අවුලක් වෙන්නේ නැහැ papers දෙනවා. papers කියන්නේ මම ඉස්සරම මේවා කරලා තියෙන MCQ ටික කරන්න. ඔයාලා අර මම දවස් ගානේ 10 ගානේ දෙන් මේ ඒ දාන වැඩේ යන්න ඕන. දවසට 10 ගානේ යන වැඩේ යන්න ඕන. ඔයාලගේ අර කිසිම ඇක්ටිව් එකක් නැහනේ. සමහර කට්ටියට එක්සෑම් සමහර කට්ටිය දැන් මේක අර මේ මම අප්‍රේල් මාසෙන් ඉවර කරන්න ඉන්නේ සම්පූර්ණයෙන්. අප්‍රේල් මැද වගේ වෙද්දි අප්‍රේල් 12ට කලින් ඔක්කොම ඉවර කරනවා. අප්‍රේල් 12 වගේ වෙද්දි ඔක්කොම ඉවර කරලා ඉතුරුම සෙට් එකේම මේ ටික කරන්න යන්නේ. අවුලක් නැහැ. බය වෙන්න නැතුව ඔයාලා කාස් එක දෙන්නකෝ. අපි ගිය පාරත් මේ හොඳටම කරා. ගිය පාරත් A තියෙන කට්ටිය ඉන්නවා, AB තියෙන කට්ටිය ඉන්නවා.
එකක්වත් ෆේල් වෙන්නේ නැහැ ඉතින්. ඒක අවුලක් වෙන්නේ නැහැ. එතකොට මං යන්නේ මේකට බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දාගන්න. දැන් අහන්න අපි එහෙනම් ওই ඉමේජ් දාන කතාව ඉන්සර්ට් එකෙත් තිබ්බනේ. ඉන්සර්ට් එකෙත් පිච් එකක් අපිට දැම්ම හැකිනේ. හරි හරි. හැබැයි මේකෙදි බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දානවා කියන්නේ අපි දාමුකෝ ගිහිල්ලා. ඩවුන්ලෝඩ් වල ඉන්සර්ට් කරා. එක්කතයි පේන්නේ නැහැ. හරි. දැන් පේනවනේ. සම්පූර්ණ මේකටම තමයි ඉමේජ් එක වැටලා තියෙන්නේ. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට. හරි. බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් වැටලා තියෙන්නේ. හැබැයි මේක ඇත්තටම අර නිකන් ක්වොලිටියක් තියෙනවනේ. හැබැයි අරකෙදි අපි මේක දැම්මේ කොහෙන්ද? මේ මෙන්න මෙතනින්. page layout එකේ page background එකට දාන මේකෙන්. හැබැයි insert එකෙන් පින්තූරයක් දාපුවාම ඒක වැටෙන්නේ එළියට. හරි. දෙකේ වෙනස තේරෙනවනේ. මේක දැන් වැටෙන්නේ එළියට. එළියනේ තියෙන්නේ. අපිට ඔයහාට මෙහාට කරන්න පුළුවන්. අරක background එකට. ඒ කියන්නේ දැන් මේක නිකන් වගුවේ බිත්තියට වගේ. හරි. වගුවේ බිත්තියට වගේ තමයි අරක වැටෙන්නේ. background එකට. මේක එළියට. එතකොට ඒක page layout එකේ background එකට ගියා. අපිට ෆයිල් වලින් තෝරලා insert කරන්න පුළුවන්. ඒක සම්පූර්ණ මේකටම වැටෙනවා. හරි. සම්පූර්ණ background එකටම වැටෙනවා. එතකොට ඊළඟ එක මේ ඔක්කොම හොඳට මතක තියෙන්න ඕන. අන්තිම එක 6 වෙනි එක print titles අහන්න. දැන් මෙහෙමයි. මම ෆයිල් ගියා. print එකටත් ගියා. හරි. බලන්නකො. ඔන්න පළවෙනි පිටුව අවුලක් නැහැ. දැන් මේක නිකන් වගුවක් වගේ වාට තේරුම් ගන්න පුළුවන් නේ. ඉස්සලම තියෙන නම, ඊට පස්සේ තියෙන salary එක, ඊට පස්සේ තියෙන බෝනස් එක, අන්තිමට තියෙන total salary එක. දැන් ඔයාලට මේක බලපුවාම මේක තමයි කියලා තේරුම් ගන්න පුළුවන්. කියන්නේ වගුවක් වගේ තියෙනවානේ. හැබැයි ඊළඟ පිටුවට ගියොත් අම්මට සිරි. මේ මොකද්ද? දැන් මේක print වෙන්නේ මෙහෙම දෙවෙනි පිටුව. දැන් මෙතන මොනවත් නැහනේ. ඔයාලට කිසිම අදහසක් ගන්න බෑ දෙවෙනි පිටුවේ. අනිත් හැම පිටුවකමත් එහෙමයි. කිසිම අදහසක් ගන්න බෑ. ඒ කියන්නේ හෙඩින් එකක් නැහනේ. වගුව නිකන් පල්ලෙන් පල්ලට print වෙනවා. හෙඩින් එක එන්නේ නැහැ මේකට. හෙඩින් එකක් මේකට එන්නේ නැහැ. අපිට හෙඩින් එක දාගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. මෙතන තියෙන ඔප්ෂන් එකක් print titles කියලා. ඒ කියන්නේ title එක හැම පිටුවකම print වෙන්න හදන්න පුළුවන්. title එක හැම පිටුවකම print වෙන්න හදන්න පුළුවන්. බලමු මේක කරන විදිය. print titles යනවා. හරි. මෙයා අහනවා print area එක මොකද්ද කියලා. මොකද්ද මං කරේ? මොනවත් select කරලා නැහැ. හරි. කොයි ටැබ් එකේද තියෙන්නේ? page layout ටැබ් එකේ. අපි දැන් කතා කර කර හිටියෙත් ඒකනේ. ඒකේ අපි ආවා මොකේද? print titles එකට. print title එකට ආවම මෙයා අහනවා print area එක මොකද්ද කියලා. ඒ කියන්නේ මෙතන අපිට print area එකක් select කරන්න පුළුවන්. මම ඔක්කොම select කරනවා. print area එකම select කරනවා. හරි. ඊට පස්සේ මෙයා අහනවා
rows to depend at top. මොකද්ද තියෙන්න ඕන මේක රෝ එක මං කියනවා මෙන්න මේක කියලා. ඊට පස්සේ ඕකේ කරනවා. හරි. දැන් මට කොලම් එකක් වැඩක් නැහැනේ. හරි. දැන් අපි ගිහිල්ලා බලමු print එද්දි මූ දෙනවද කියලා. පළවෙනි පිටුව නම් තියෙනවා. බලමු. අන්න දෙවෙනි පිටුවෙත් තියෙනවා. හරි. ටයිටල් එක දැන් ඔයාලට මේකේ print out එකක් ගත්තාම කලින් නම් ඔයාලට තේරුම් ගන්න බෑ. හැබැයි දැන් තේරුම් ගන්න පුළුවන් නේ. දෙවෙනි පිටුවේ තියෙන්නේ ටයිටල් එකත් එක්ක තියද්දි පොඩි අදහසක් ගන්න පුළුවන්. හරි. අපි බලමු තුන්වෙනි පිටුවෙත් මේක තියෙනවද කියලා. ඔන්න තුනෙත් තියෙනවා, හතරෙත් තියෙනවා, පහෙත් තියෙනවා, හයෙත් තියෙනවා, හතෙත් තියෙනවා. මේ චූටි කෑල්ලටත් මේ ටයිටල් එක තියෙනවා. හරි. චූටි කෑල්ලේ ටයිටල් එක තියෙනවා. කොහෙන්ද ඒක ගත්තේ? කොහෙන්ද ඒක ගත්තේ? page layout tab එකේ print titles එකෙන්. ටයිටල් එක print වෙනවා. හරිද? හරි. හ්ම්. මෙන්න මේ සෙට් එකම වැදගත්. හරි. සෙට් එකම වැදගත්. ඊළඟට ඊට පස්සේ මේක ඩිලීට් කරා. අපි අර විදිහටම හදමු. ඊළඟට අහන්න දැන් normal විදිහට තියෙන්නේ. හරි. වගුව ලොකුවට තියෙනවා. normal විදිහට තියෙන්නේ. print කරන්න ගිහිල්ලා print කරපුවාම පිටු 7-8ක වදිනවා. හරි. ඊට පස්සේ අපි එනවා scale to fit. themes group එක ඉවරයි. page setup group එක ඉවරයි. ඊට පස්සේ අපි එනවා scale to fit. අහන්න scale to fit. මෙහෙම එකක්. අපිට පුළුවන් දැන් මෙන්න මේක print වෙනවානේ. මේක print වෙනවා. ඒක fit කරන්න පුළුවන් width එකයි height එකයි. හරි. දැන් මෙතන දීලා තියෙන්නේ automatic එකට. automatic කියන්නේ ඒක නිකන් automatic එකට තමයි print මේ setup fit වෙන්නේ. අපිට ඒක එක පිටුවකට දෙන්න පුළුවන්. අපි page එකකට දෙමුකෝ. width එක කියන්නේ මොකද්ද? පළල. height එක කියන්නේ height එක කියන්නේ උස. හරි. ඔන්න දෙකම එක පිටුවකට දුන්නා. දෙකම එක පිටුවකට දුන්නා. ඊට පස්සේ මම යනවා print කරන්න. අන්න හරි. දැන් මේ ඔක්කොම ටික එක පිටුවක print වෙලා තියෙන්නේ. හරි. ඉස්සලාගේ පිටුව 7-8කට යන්නේ නැහැ. ඔක්කොම ටික එක පිටුවක print වෙලා තියෙනවා. හරිද? ඒක අර ඔටෝමැටික් දුන්නොත් තමයි පිටු එයා එජස් එක බලලා ගානට ෆිට කරලා ගන්නවා. ඔටෝමැටික් එක දුන්නොත්. හරි. නැතුව අපිට මෙතනින් ඕනනම් මට පිටු 5ක ඕනේ. හරි. මට height එක ඕනේ පිටු 5ක. මේක අපි ඔටෝමැටික් දීලා අපි height එක දෙමු පිටු 5ක තමයි පිටු 5න් මේක ඉවර වෙන්නම ඕනි. පිටු 5න් ඉවර වෙන්නම ඕනි. මේ ගියා. මෙන්න 5න් හරියටම ඉවර වෙනවා. හරි. සාමාන්‍ය අර සාමාන්‍ය එයා ඔටෝ ඇඩ්ජස්ට් කරගන්නවා. පිටු 5යි නම් මේ ගානට අකුරු වල ලොකු තිබිලා මෙහෙම හැදුවා ගත්තා නම් ඇති කියලා එයා හිතලා හදලා අපිට print කරලා දෙනවා. හරි පිටු 5යි නම් පිටු 5යි. පිටු 2යි නම් පිටු 2යි. ඔයාලට ඒක තේරෙනව නේද? අර අපි මෙතනින් හදන්නේ height එක. ඒ කියන්නේ උස. මෙතනින් හදන්නේ width එක. ඒ කියන්නේ පළල. හරි. හරි. ඊළඟට මෙහන්න page layout එකේ scale fit කියන එකේ තේරුම ඒක. sheet options අපිට තියෙනවා guidelines එකයි heading එකයි. මේ බලන්න මම scale fit එක අපි දාමු normal automatic එකටම.
ගයිඩ් ලයින් එක. ඔන්න බලන්න. මම මේ view කියන එකත් නැති කරන්නම්කෝ. ඔයාලට පේනව නේද? හරි. view. අපිට ගයිඩ් ලයින්ස් කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ඇත්තටම දැන් මම කියන්නේ Excel කියන්නේ කොටු පොතක් කියලා. Excel කියන්නේ හරියට නිකන් කොටු පොතක් වගේ මේ sheet 1 කියලා කියන්නේ කොටු පොතේ තියෙන පිටු එක sheet එකක්. මේ sheet දෙක, මේ sheet තුන එහෙම පිටු. හරි. මේ සම්පූර්ණ එකට මොකක්ද අපි කියන්නේ? book එකක්. work book එකක්. වැඩ පොතක්. මේ අපි ඉන්නේ වැඩ පොතේ එක පිටුවක. එක පිටුවක මේක තියෙන එක වගුවක්. එතකොට මෙන්න මේ කොටු පොතේ තියෙන මෙන්න මේ කොටු. ඒ කියන්නේ rule. හරි. ඒවා අපිට අයින් කරලා දාන්න පුළුවන්. අපිට පේනවද දන්නේ නැහැ මෙතන සුදු වෙනවා. ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඒක print කරද්දි දාන්නත් පුළුවන්, print කරද්දි අයින් කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ heading. heading කියන්නේ මේ A B C D කියලා තියෙන්නේ. අන්න ඒවා අයින් කරන්නත් පුළුවන්. දැන් මේ A B C D නෑ. මේ පැත්තට ඉලක්කම් නැහැ. ඒවා තියන්නත් පුළුවන්. ඒ වගේම දැන් print එකට ගිහපුවාම හරි. print එකට ගිහපුවාම මේක වැටෙන්නේ නැහනේ. A B C D මෙතන 1 2 3 4 5 අපිට ඒක ඕනනම් දාන්නත් පුළුවන්. print එකේදී එහෙම වැටෙන්න හදන්නත් පුළුවන්. ඔයාලට තියෙන මෙතන ඇවිල්ලා ටික් එක දාන්න. මෙතන ටික් එක දාන්න තියෙන්නේ. බලමු ගිහිල්ලා. අන්න. දැන් මේ ABCDත් වැටෙනවා. මේ පැත්තට 1 2 3 4 5 ඒ සෙට් එකත් වැටෙනවා. print කරද්දිත් වැටෙනවා. හරි. ඒක sheet option එකේ මෙතනත් print කරද්දී ඕනනම් දාන්න පුළුවන් ඒක. හරි. print කරද්දී ඔයාලට මේ කොටු වැටෙන්නත් දාන්න පුළුවන්. දැන් මෙතන මම වගුවක් ගහලා තියෙන හින්දා ඒක ලොකුවට ඔයාලට පේන්නේ නැහැ. හරි. එතකොට sheet option එකේ guidelines කියලා කියන්නේ මොනවද? මෙන්න මේ normal එකේ තියෙන කොටු cell. හරි. headings කියන්නේ මොනවද? මේ පැත්තට තියෙන A B C D ඒවයි පල්ලෙහාට තියෙන 1 2 3 4යි. ඒවා අපිට view කරන්න හදන්නත් පුළුවන්. නැති කරන්න හදන්නත් පුළුවන්. හරි. ඒක sheet option එකේ තියෙන්නේ. ඊළඟට මං එනවා මේක අහගෙන ඉන්න arrange group එකට. arrange group එක. arrange කියන්නේ මොකද්ද? පිළියෙල කරනවා, හදනවා කියන එක. මොනවද හදන්නේ? හදනවා අපි ගමුකෝ දන්නවා මොන හරි දෙයක් ෂීට් එකට ගන්නව නම් කොහෙන්ද ගන්නෙ? ඉන්සර්ට් එකකින් මම ෂීට් එකට ගන්නවා අයිකන්. අපි ගමු පූසෙක්. පූස දුන්නා ඉන්සර්ට් කරා. ඔන්න පූසෙක් ගත්තා. බලන්න. ඊට පස්සේ මම ආයෙ ගන්නවා ෂේප් එකක්. ෂේප් එකේ පාට මන් දෙනවා මේ පාට. හරි. ආයෙ අපි මොනවද ගන්න බලන්න ආයෙ 3D මොඩල් එකකුත් ගමුකෝ. 3D මොඩල් එකකුත් ගන්නවා. මේවා ගන්න විදිහ අපි ඉගෙන ගත්තා. ඉමෝජියක්ම ගමු. ම්ම්. මේ දවස්වල ටිකක් අවුලෙන් ඉන්නේ. මෙන්න මේකක් ගමු.
ඔන්න හරි. තුනක් තියෙනවා දැන්. අපි shapes තුනක් ගත්තා. ඌසෙකුත් ඉන්නවා කෙළවරේ. හරි. දැන් අපි යන් කොහාටද? home tab එකේ නෙමෙයි insert tab එකක් හරි ඒවා ඉගෙන ගත්තා අපි. page layout එකේ පිළිවෙලට මුල සෙට් එක ඔක්කොම ඉගෙනගෙන ආවා. මෙතෙන් එනකන් ආවා. arrange group එක. මෙතන තියෙනවා bring forward. ඒ කියන්නේ අපිට දැන් ඔයාලට පේනවා මේ පූසා ඉන්නේ මේ shape වල පස්සෙන්ම. හරි. පූසා ඉන්නේ shape වල පස්සෙන්ම. මට පුළුවන් පූසා ඕන්නම් ඉස්සරහට අරන් එන්න. මෙතනින් මං bring forward දෙනවා. එතකොට එකක් ඉස්සරහට එනවා. හරි. එකයි ආවේ. තව එකක් දෙමු අපි. bring forward දුන්නාම පූසා ඉස්සරහටම එනවා. හරි. ඒ කියන්නේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ඔයාට එයා ඉන්න තැන. ඒ කියන්නේ දැන් මට මෙයාව පස්සට අරන් යන්න ඕන. හරි. send backward. ඒ කියන්නේ send backward. එකක් පස්සට යනවා. තව එකක් යන්න ඕන නම් ආයෙත් send backward දෙනවා. හරි. දැන් පූසා ඉන්නේ පස්සහම. තේරුණාද? ඔබ්ජෙක්ට් එක arrange එක වෙනස් කරන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එක arrange එක වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන මට පූසාව මං එකෙන් එකට ගෙනා ඉස්සරහට. ඒ කියන්නේ මෙතෙන්ද ගෙනාවා ආයෙ ඉස්සරහට ගෙනාවා. එහෙම නැතුව මට පූසාව එකපාර ගේන්න පුළුවන්. මෙයාව සිලෙක්ට් කරලා bring forward දුන්නාම ඌ එකපාරටම ඉස්සරහට එනවා. හරි. පැහැදිලිද? ඕක තමයි arrange group එකේ කතාව. arrange group එකේ කතාව. ඔය ඉස්සරහට පස්සට ගන්න ඒවා ඒ විදිහට arrange කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක ඉන්න තැන වෙනස් කරන්න පුළුවන්. හරි. ඊපස්සේ rotate කරන ඒවා උලන්නේ නැහැ. මෙතනින් හදන්න පුළුවන් මේක rotate කරන එක. හරි. ඔන්න එතකොට අපි සම්පූර්ණයෙන්ම page layout group එක කතා කරා. page layout group එක කතා කරා. මම හිතන අවුලක් නැහැ කියලා. එන්න ඊට පස්සේ page layout group එකෙන් පස්සේ අපි එනවා ඔයාලට මෙන්න මේ formula tab එකයි data tab එකයි ලොකුවට කතා කරේ නෑ මැඩම්. දන්න තරමින් ගිය පාර කතා කරෙත් නෑ. මේක තියෙනවා අපිට 3rd year එකේදී advanced excel වලට. advanced excel වලට එනවා. අපි එනවා ඊට පස්සේ review tab එකට. review tab එකට. page layout tab එකේ හිටියේ. ඊට පස්සේ අපි එනවා review tab එකට. හරි. review tab එකට ආපුවාම review tab එක. ඒකේ group ටිකක් තියෙනවා. lazy group ටිකක් තියෙන්නේ. අහන්න අපිට ඉස්සෙල්ලාම හම්බෙනවා proofing. proofing. මෙහෙමයි. අහන්නකො. මේක ගිය පාර එක්සෑම් එකකටත් අහලා තිබ්බා. හරි. මම මෙහෙම සීන් එකක් ගන්නම්. ඔන්න මං Excel එකේ වැඩ කර කර හිටියා. හරි. මම ලොකු වැඩක් කර කර හිටියේ. ඒකේ අර ඉංග්‍රීසි වචන ගොඩක් තිබුණා. හරි. ඉංග්ලිෂ් වර්ඩ් ගොඩක් තිබුණා. අන්න ඒ වෙලාවට මම කරන්න ඕන දෙයක් තමයි අනිවාර්යෙන්ම ස්පෙලිං චෙක් කරන්න ඕනි. මම චෙක් කරන්න ඕන ස්පෙලිං චෙක් කරන්න ඕනි. මට එහෙනම් කොහෙද ඉන්නේ ඌ?
රිවිව් ටැබ් එකේ තියෙනවා ස්පෙලිං කියලා. රිවිව් ටැබ් එකේ තියෙනවා ස්පෙලිං කියලා. මෙන්න මෙතනින් අපිට පුළුවන් මගේ ස්පෙලිං චෙක් කරන්න. මම දෙන්න දැනට. එතකොට මෙතන රයිට් කියන එක මූ කියන වැරදිලු. මම ඒක චේන්ජ් කරන්න. හරි. අහන්න. මේක ඇත්තටම සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. දැන් මං ඉන්නේ සීට් 7නේ. බලන්න. හරි. අපි ආව මොකේද? රිවිව් ටැබ් එකට. හරි. ඊට පස්සේ මට ඉස්සෙල්ලාම හම්බුනේ මොකද්ද? ස්පෙලිං ගෲප් එක. අනිවාර්යෙන්ම වර්ඩ් එකක හරි. ඔයාට ඉංග්‍රීසියෙන් ටයිප් කරපු වර්ඩ් එක හරි නැත්නම් එක්සෙල් එක හරි. අනිවාර්යෙන්ම හොඳ පුරුද්දක් තමයි වැඩේ ඉවර කරලා අනිවාර්යෙන්ම ස්පෙලිං හදන්න ඕනි. Do you want to continue checking bean sheet? Yes. Spell check complete. You are good to go. මගේ ස්පෙලිං හොඳයි කියලා කියනවා. මගේ ස්පෙලිං හොඳයි කියලා කියනවා. රිවිව් ටැබ් එකේ ස්පෙලිං ගෲප් එක. හරි. දැන් මම හොඳයි කියලා කියන්නේ මම මොකක් හරි එකක් වෙනස් කරන්නම්. people කියන එකේ p අකුර කපලා දාමු. බලමු මම හරියට වැඩ කරනවද කියලා දන්නේ නැහැ නේ ඉතින්. කවුරුණත් ෂුවර් නැහැනේ. ඊට පස්සේ මම ආයි ස්පෙලිං චෙක් කරන්නම්. yes දුන්නා. අන්න. දැන් මූ කියනවා people කියන වචනේ උඹ වරද්දලා කියලා මේ. people ඌ ඩික්ෂනරියෙන් බලලා people කියන වෙනකොට peopleද මොකක් එන්න ඕන වචන අපිට මෙතනින් තෝරලා දාන්න පුළුවන්. මේක සීට් එකේම තියෙන ඉංග්‍රීසි වචන ගැන බලනවා. ඒකලා ඩික්ෂනරියේ නැති වචනයක් තියෙනවා නම් මූ ඒක පෙන්නනවා. හරි. අපිට මෙතනින් ඉංග්‍රෝ කරන්න පුළුවන් නැත්නම් චේන්ජ් කරන්න පුළුවන්. මම චේන්ජ් දීලා චේන්ජ් කරනවා. හරි. එතකොට මෙතන වැදගත් දේ තමයි අනිවාර්යෙන්ම මතක තියාගන්න මේ ගහන එක්සෑම් එකට මම මොකක් හරි වැඩක් ඉවර කරලා අන්තිමට කරන්න ඕන දේ තමයි මොකද්ද? ස්පෙලිං චෙක් කරන්න ඕනි. ස්පෙලිං චෙක් කරන්න ඕනි. ඕකේ කරන්න. හරි. ඒක කොහෙද තියෙන්නේ? රිවිව් ටැබ් එකේ ඉස්සෙල්ලම හම්බෙන්නේ ඒක. ඒකේ ෂෝට් කී එක මොකද්ද? F7. හරි. ඔයාලට මේකේ F7 ගහලත් ඒ වැඩේ කරන්න පුළුවන් කීබෝඩ් එකේ. කීබෝඩ් එකේ F7 ගහලත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙන එක තමයි අන්න ඊළඟට අපිට හම්බෙනවා තෙසරස් එකත් ඉංග්‍රීසි වචන ගැනම තියෙන එකක්. ඒ කියන්නේ අපිට මොකක් හරි වචනයකට සමාන වචනයක්. මම ගන්නම් මාකටිං කියලා. හරි. දැන් මම මේකේ Excel එකේ ටයිප් කළා හිතන්න මම ලොකුවට ටයිප් කරලා දැන් මම මේ මාකටිං කියන වචනෙට මට සමාන වචනයක් හොයාගන්න ඕනේ. මම ඒක සිලෙක්ට් කරලා යනවා මෙයා ගාවට. ගිහිල්ලා සිලෙක්ට් කරනවා. ඔන්න මාකටිං වෙනුවට මට දාන්න පුළුවන් ඇඩ්වර්ටයිසින් ප්‍රොමෝෂන් සෙලිං පබ්ලිසයිසින් ප්‍රොමෝෂන් ඒ විදිහට මෙයාට සිමිලර් වර්ඩ්ස් එක්සෑම් එකට අහන්න පුළුවන්. මෙයාට සමාන වචනයක් දෙනවා. කොහෙන්ද? රිවිව් ටැබ් එකේ තියෙන thesaurus වලින්. හරි. ඒක අපි වචනේ සිලෙක්ට් කරා මෙතෙන්ට ගියා. අපිට දැන් මෙතනින් ඕනනම් මට මාකටිං කියන එක සෙට් වෙන්නේ නැත්නම් මොකක් හරි එකක් දාන්න පුළුවන්. හරි. යාට ගැලපෙන එකක් මෙතන දාගන්න පුළුවන්. වටිනවනේ. වටිනවා. ඊළඟට workbook statistic මෙහෙම සීන් එකක්. අහන්න රිවිව් ටැබ් එකේ proofing group එකේ statistics. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් මෙතන සීට් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. සීට් 4ක් තියෙනවා. අපිට පුළුවන් ඒ සීට් වල තියෙන
වචන ගාන ඒ සෙට් එක බලා ගන්න මෙන්න මේ ස්ටැටික්ස් වලින් ලොකු කරලා පෙන්නන්නම්. බලන්න කරන්ට් සීට් ඒ කියන්නේ මේ සීට් එකේ කරන්ට් සීට් කියන්නේ මේ සීට් එකේනේ end of සීට් එක ඉවරලා තියෙනවලු F6 F වල 6න් සීට් එක ඉවරලාලු cell with data සෙල් කීයක data තියෙනවද කියලා තියෙනවා සෙල් තුනක තමයි data තියෙන්නේ කියලා තියෙනවා tables නැල්ලු formula නැල්ලු current sheet එක කියන්නේ මේ sheet එකේ හරිනේ මූ කියනවා ඉතින් දැන් බලන්න මේ මේක ඉවරලා තියෙන්නේ F වල 6න් හරි මේකේ table මුකුත් නැල්ලු formulaත් නැල්ලු static එක හරි ඊපස්සේ workbook එක ගත්තාම workbook එක කියන්නේ මේ සම්පූර්ණ වැඩ පොතම සම්පූර්ණ වැඩ පොතම මේ sheet 1 sheet 5 sheet 7 ඒකෙම ගත්තාම sheet තියනවලු 4ක් 1යි 2යි 3යි 4යි හරි cell with data 796ක් තියෙනවලු ඒ කියන්නේ මෙතන 3යි අර මං ලොකු වගුවක් තිබ්බේ මේකනේ ඒකයි ගොඩක් තියෙන්නේ ෆෝමියුලාස් 394ක් තියෙනවලු හරි ඒ විදිහට අපේ වර්ක්බුක් එක ගැනයි කරන්ට් සීට් එක ගැනයි වර්ක්බුක් එක ගැනයි කරන්ට් සීට් එක ගැනයි දාලා හදසක් ගන්න පුළුවන් මෙන්න මුගේ වර්ක්බුක් ස්ටැටිස්ටික් වලින් හරි ඊළඟට check accessibility ඒ කියන්නේ accessibility එක අපිට වචන පේන විදිහ අපිට වෙනස් කරගන්න හදා ගන්න පුළුවන් accessibility ඉති ගත්තොත් එහෙම ටෙක්ස්ට් වල accessibility එක ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් ඒක ඇත්තටම හෝම් ටැබ් එකෙන් කරන වගේ වැඩක් තමයි මෙතනත් කරන්නේ මේ වගුවේ accessibility එක ඒ කියන්නේ අපිට පේන විදිහ හදා ගන්න පුළුවන් හරි ඊපස්සේ translate දැන් අපිට මේක මට translate කරගන්න පුළුවන් සිංහලට ඕන නම් සිංහලට ඒ විදිහට translate කරගන්න පුළුවන් හරි මෙතනින් දීලා ඔයාට ඕන එක ස්පැනිෂ් අනම්මනම් ඕන එක translate කරගන්න පුළුවන් අපි දෙමු සිංහල කියලා හරි මේ විදිහට translate කරලා ගන්න පුළුවන් ඕන එකට හරි ඔයාට දැන් ඕකේ කරපුවාම එන්නේ නැතුව ඇති අනිවාර්යෙන් ඒක දැන් මේක ඇත්තටම translate එක එන්නේ අපිට මේ wifi තියෙන්න ඕනි ඔයා දැන් ලැප් එකේ කරද්දී සමහර විට කැරකි කැරකි ඇති හේතුව wifi නැතුව ඒක දෙන්නේ නැහැ අපිට අනිවාර්යෙන් wifi තියෙන්න ඕනි translate එක Google Translate වගේ තමයි මෙතන තියෙන එක අපිට සිංහලෙන් බලා ගන්න පුළුවන් ඕන භාෂාවකින් බලා ගන්න පුළුවන් ඊළඟට review tab එකේ proofing හරි accessibility හරි translate හරි comments ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් Facebook එකේ වගේම මේකේ දැන් තියෙනවා මෙතන total salary මට මෙතනින් කමෙන්ට් එකක් දාන්න ඕන බලන්න කමෙන්ට් එකක් දාන එකේ වාසිය තමයි අපිට දැන් මේක මමනේ මේ සීට් එක හදන්නේ හරි මම හදලා මම මේක තව කෙනෙක්ට මේල් කරපුවාම හරි නැත්තම් දැන් ඔයා හිතන්න අපේ කම්පැනි වැඩ කරන්නේ shift එකට ඒ කියන්නේ මම උදේ වැඩ කරනවා රෑ තව එක්කෙනෙක් වැඩ කරනවා
එතකොට දැන් මේක මම Excel එකේ එන්ටර් කරලා හරි රෑ වැඩ කරන එක නා දන්නේ නැහැ. මේ මොකද්ද මේක? මේකත් ඒ මොකද්ද මම දන්නේ නැහනේ. හැබැයි අපි මෙතන කමෙන්ට් එකක් දාලා දිනවනම් කමෙන්ට් ගියා. රිවිව් ටැබ් එකේ කමෙන්ට්ස් ගෲප් එකේ කමෙන්ට් තියෙනවා. මම මෙතනින් දානවා he is good නැත්තම් this is not paid නැත්තම් not paid කියලා දාමු. මේක ගෙවන්න ඕනේ නැහැ. දැන් මේක සැලරි එක සම්බන්ධ දෙයක් නේ බෝනස් සම්බන්ධ දෙයක් නේ. දැන් මේ සමන් බොරු කරලා තියෙන්නේ. උට ගෙවන්න එපා කියලා මට මෙතන කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරි. ඒ වගේ මොකක් හරි එකක් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතකොට දැන් අරයට දන්නවා මූ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ මොකක් හරි එකක් වැදගත් දෙයක් කියලා අරුවට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. එතකොට ඒ කමෙන්ට් ගෲප් එකේ අපිට පුළුවන් තව නිව් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාද්දි හැම වෙලේම මෙන්න මේ සිලෙක්ට් කරලා තියෙන දැන් මෙතන පේනවා ඇති. හරි. මෙන්න මෙතන රතු පාට වෙලා තියෙනවා. සෙල් එකේ කෙලවර රතු පාට වෙලා තියෙනවා. ඊට අමතරව අපි කමෙන්ට් එකක් දාද්දි ඒ සිලෙක්ට් කරන සෙල් එකට තමයි දැන් නිව් කමෙන්ට් එකක් දාපුවාම සිලෙක්ට් කරන සෙල් එකට තමයි වැටෙන්නේ කමෙන්ට් එක. ඒ වගේම ටයිප් කරන එක්කෙනාගේ නම වැටෙනවා. සංජුක. හරි. නම වැටෙනවා. ඒ වගේම ඒ කමෙන්ට්ස් ගෲප් එකේ මට මෙතනින් එතන අර රතු පාට වැටෙන එකේ හේතුව තමයි මට මෙතනින් කමෙන්ට් එක ෂෝ කරන්න පුළුවන් නැත්නම් අන්ෂෝ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කමෙන්ට් පෙන්වන්න හදන්නත් පුළුවන් කමෙන්ට් පෙන්වන්න නැති වෙන්න හදන්නත් පුළුවන්. show all comments එහෙම කරන්නත් පුළුවන්. ඊපස්සේ මෙතනින් කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට ප්‍රීවියස් එකට එහෙම යන්න පුළුවන්. නැත්නම් කමෙන්ට් ඩිලීට් කරන්න පුළුවන්. ඒ කමෙන්ට් ගෲප් එකේ තියෙන ඔප්ෂන් ටික. හරි. ඔයා දැනගන්න ඕනේ එතකොට කමෙන්ට් එකක් දාන්න සහ කමෙන්ට් එකක් දාන හේතුව එන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න සහ කමෙන්ට් එකක් දාන එකේ හේතුව. හේතුව මොකද්ද? මේක යූස් කරන්නේ මම විතරක් නෙමෙයි. මම යූස් කරලා තව එක්කෙනෙක් යූස් කරනවා වෙන්න පුළුවන්. එතකොට මම දාගත්ත දෙයක් වෙන කෙනෙක්ට දැන ගැනීම පිණිස සහ මටම අමතක වෙන්නත් පුළුවන්. ඇත්තටම. දැන් සතියක් දෙකක් ගියපුවම මටම මේක අමතක වෙලා යන්න පුළුවන්. අන්න ඒකින්ද කමෙන්ට් එකක් දාගෙන තියාගන්නවා. හරි. තේරුණානේ? හ්ම්. ඊළඟට අපි යනවා වැදගත්ම කොටසකට protect sheet. sheet එකක් සුරකින්න. sheet එකක් සුරකින්න. හ්ම්. මම ගත්තොත් එහෙම මේකෙත් අපිට වැදගත් අර sheet එකයි work book එකයි කියන එක දෙකම. එතකොට මම මෙතන මෙහෙම ගන්නම්කෝ. හ්ම්. 'ඕනස්' එක මම මෙහෙන් දාන්නම්. B 100ට 5යි. 100ට 5 කියන්නේ
බලන්න. වැදගත්. ඔන්න ඔහම තියෙනවා. අපි රාමුවකුත් දාමුකෝ. එතකොට දැන් මම මේ කතා කරන්න යන්නේ ප්‍රොටෙක්ට් සීට් ගැන. ප්‍රොටෙක්ට් කියන්නේ මොකද්ද? ආරක්ෂා කරනවා. කවුද ආරක්ෂා කරන්නේ? සීට් එක. හරි. මෙයාගේ සැලරි එක මේ ගාන 50000යි. මෙයාට හම්බ වෙනවා 105ක බෝනස් එකක්. අපි එතකොට බෝනස් එක ගණනය කරන්නේ කොහොමද? සමානයි මතකයි. මූව B වල 4ව වැඩි කරනවා කාගෙන්ද? බෝනස් එකෙන්. එන්ටර් කරා. 2500යි. ටෝටල් සැලරි එක හොයන්නේ කොහොමද? සමානයි. අය ඕනම් ෆන්ක්ෂන් එකක් පටන් ගන්න සමාන ලකුණ ගන්නනේ. සමානයි මුට එකතු කරනවා B වල 4ට එකතු කරනවා කීයද? C වල 4ව. C වල 4ව. හරි. 52500යි. හරි. ඊට පස්සේ දැන් මේක පල්ලෙහාටම තියෙනවා. හරි. පල්ලෙහාටම තියෙනවා. අපි එහෙම උපකල්පනය කරමු. දැන් මෙහෙමයි සීන් එක. මට මේකෙදි වෙනස් කරන්න ඕන. මට මේ සීට් එක සුරකින්න ඕනි. මේ සීට් 4 මට සුරකින්න ඕනි. ඇයි සුරකින්නේ? අර කලින් වගේම මම මේක වෙන කාට හරි යවපුවාම දැන් කවුරු හරි අතින් මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. 100ට 5 එක 100ට 8 කියලා හරි කවුරු හරි වෙනස් කරොත් එහෙම කියලා වෙනවනේ මගේ සල්ලි නැති වෙලා යනවා. ඇයි දැන් සැලරි ගෙවන්න බෑ මේ 100ට 8 නැත්නම් 118 වගේ නැත්නම් 105 තිබ්බ එක 115 වගේ වුණොත් එහෙම අම්මට සිරි වෙනවා. ලොකු ගාණක් මගේ අතින් මිස් වෙනවා. ඒකින්ද මම මේ ෂීට් එක කාට හරි යවද්දි හරි නැත්නම් මේකෙම තියද්දි හරි මම ප්‍රොටෙක්ට් කරලා තියන්න ඕනේ. ආරක්ෂා කරලා තියන්න ඕනි. එතකොට මට ෂීට් එක ආරක්ෂා කරන්න පුළුවන්. බලා ගන්න මම කරන විදිහ. ෂීට් එක ආරක්ෂා කරන්න පුළුවන්. බලමු. මම කරන්න ඕනේ මෙහෙමයි. ඉස්සෙල්ලම රයිට් ක්ලික් කරලා ෆෝමැට් සෙල් වල තියෙනවා. රයිට් ක්ලික් කරලා ෆෝමැට් සෙල් එකේ තියෙනවා ප්‍රොටෙක්ෂන් කියලා ගෲප් එකක්. අහන්න බලා ගන්න. මේ ප්‍රොටෙක්ට් කරන එක මේ පාර නම් අහන්න ඉඩ තියෙනවා. ප්‍රොටෙක්ට් කරන්න ඔයාලා ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනි. ප්‍රොටෙක්ට් කරන එක ගොඩක් වටිනවා ෂීට් එකක්. එතකොට රයිට් ක්ලික් කරා ෆෝමැට් සෙල් එකේ තියෙනවා ප්‍රොටෙක්ෂන් කියලා ගෲප් එකක්. ඒකේ මෙන්න මෙතන ලොක් කියලා වැටලා තියෙනවා. ක්ලික් එක වැටලා තියෙනවා. මම ඒක දාලා ඕකේ කරනවා. හරි. ඊට පස්සේ මං එනවා රිවිව් ටැබ් එකේ ප්‍රොටෙක්ට් වර්ක්ෂීට් එකට. කොහාට දෙන්නේ? රිවිව් ටැබ් එකේ ප්‍රොටෙක්ට් ෂීට් එකට. ප්‍රොටෙක්ට් කියන්නේ මොකද්ද? ආරක්ෂා කරනවා. ෂීට් එක කීවේ? මේ දැන් අපි ඉන්න ෂීට් එක. මේ ෂීට් 4. එහෙනම් ආවා. password to unprotect sheet. ෂීට් එක අන්ප්‍රොටෙක්ට් කරද්දි කරන්න ඕන පාස්වර්ඩ් එක ගහනවා. අපි මොකද්ද ගහන්නේ? 1 2 3 4 ගහමුකෝ. 1 2 3 4 ගැහුවා. ඊට පස්සේ ඕකේ කරනවා. ආයෙත් එන්ටර් කරන්න කියනවා. 1 2 3 4 ගැහුවා. ඕකේ කරා. හරි. දැන් ෂීට් එක ප්‍රොටෙක්ට්. ෂුවර් නැද්ද බලමු. ආ. මට කිසිම දෙයක් මේකේ ටයිප් කරන්න දෙන්නේ නැහැ. බලා සැනසෙන්න විතරයි පුළුවන්. හරි. කිසිම දෙයක් ටයිප් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. මොනවත් බෑ.
ඔයාට අන්ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්. අපි දැන් හෝම් ටැබ් එකේනේ Excel එක ඔපන් වුණාම ඉන්නේ. ඔව්. රිවිව් ටැබ් එකට ගිහිල්ලා මෙන්න මෙතනින් අන්ප්‍රොටෙක්ට් සීට් කියලා දුන්නාම පාස්වර්ඩ් එක ගහන්න කියනවා. පාස්වර්ඩ් එක දැම්මේ අපි 1 2 3 4නේ. දැම්මා ඕකේ කරා. අන්න දැන් අන්ප්‍රොටෙක්ට්. දැන් සීට් එක ප්‍රොටෙක්ට් නැහැ. දැන් මට වෙනස් කරන්න පුළුවන්. හරි. පැහැදිලිද කරපු විදිය? කොහොමද කරේ? රයිට් ක්ලික් කරා. මෙතන ඒක අපිට කන්ට්‍රෝල් එකයි ගහලත් පුළුවන් ඈ. කන්ට්‍රෝල් ප්ලස් මං ෂෝට් කී එක දෙන්නම් ඔයාලට ටයිප් මේක හැමෝම පේන්නේ නැහැ. ෂෝට් කී එක දෙන්නම්. ඔය අපිට මේ ඩයලොග් බොක්ස් එක ගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. කන්ට්‍රෝල් එකයි. ඒකේ ෆෝමැට් සෙල් කියලා එකක් බලන්න. රයිට් ක්ලික් කරා. ෆෝමැට් සෙල් කියලා එකක් තියෙනවා. මෙන්න මේකේ ලොක් කියන එක දාලා ඕකේ කරා. ඊට පස්සේ කෙලින්ම ආවා රිවිව් ටැබ් එකට. ප්‍රොටෙක්ට් සීට් එකට ආවා. අපි සීට් එක ප්‍රොටෙක්ට් කරනවා. මෙතන ගහන්න කියනවා පාස්වර්ඩ් එක. දැන් මං ගහන්නම්කෝ. ඔය 1 2 3 4 නම් ගහන්න එපා. ඔක ඕන පොඩි කික් දන්නවනේ. හරි. 4 3 2 1 ගහමු. ඕකේ කරා. ආයෙත් ගහන්න කියනවා 4 3 2 1. ඕකේ කරා. ඔන්න දැන් සීට් එක ප්‍රොටෙක්ට්. අන්ප්‍රොටෙක්ට් කරන්න ඕන නම් රිවිව් ටැබ් එකට ආවා. අන්ප්‍රොටෙක්ට් සීට් එකට ආවා. 4 3 2 1 ගැහුවා. ඕකේ කරා. හරිනේ. හරි. එතකොට මේ අපි සුරකවුවේ මොකද්ද? සුර මේ ආරක්ෂා කරේ මොකද්ද? සීට් එක. සීට් එක. ඒ වගේම අපිට වර්ක් බුක් එක. ඒ කියන්නේ දැන් මේ සීට් එක මේ සීට් එක මේ ඔක්කොම සීට් ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්. කොහොමද? ප්‍රොටෙක්ට් වර්ක් බුක් දෙන්න ඕනේ. ප්‍රොටෙක්ට් වර්ක් බුක් දීලා එහෙම කරන්න පුළුවන්. එතකොට ප්‍රොටෙක්ට් වර්ක් බුක් දුන්නා. අපි ගහමු 1 2 3 4 කියලා එකෙත් පාස්වර්ඩ් එක ඕකේ කරා. ආයෙත් ගහන්න කියනවා 1 2 3 4 ගැහුවා. ඕකේ කරා. මොනවා දැන් ප්‍රොටෙක්ට් මොකද්ද? වර්ක් බුක් එකම. එතකොට වර්ක් බුක් එකෙන් හොඳට අහන්න. වර්ක් බුක් එකෙන් ප්‍රොටෙක්ට් කරපුවාම අපිට මේ එඩිට් කිරීම කරන්න පුළුවන්. හරි. එඩිට් කිරීම වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ අලුතෙන් ෂීට් එකක් ඕපන් කරන්න අන්න ඒ වගේ වැඩ කරන්න බෑ. තියෙන ෂීට් එකක් ඩිලීට් කරන්න මේ රීනේම් කරන්න, ඩිලීට් කරන්න, ඉන්සර්ට් කරන්න, හයිඩ් කරන්න, අන්හයිඩ් කරන්න. ඒ මොනවත් බෑ. අලුතෙන් ෂීට් ගන්න ඒව මොනවත් කරන්න බෑ. ඇයි? වර්ක් බුක් එක ප්‍රොටෙක්ට් කරලා තියෙන හින්දා. හරි. වර්ක් බුක් එක ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. ඒ සීට් එකක් ප්‍රොටෙක්ට් කරපුවාම මොකද වෙන්නේ? සීට් එකේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. වර්ක් බුක් එකක් ප්‍රොටෙක්ට් කරපුවාම මොකද වෙන්නේ? අලුතෙන් සීට් ගන්න බෑ. සීට් ඩිලීට් කරන්න බෑ. සීට් රීනේම් කරන්න බෑ. ඒ වගේ දේවල් තමයි. හරිනේ? ඒ දෙකේ වෙනස පැහැදිලි නේද? කරන විදිහත් අවුලක් නැහැනේ. කරන විදිහත් අවුලක් නැහැ. අපිට ආයෙ ඕනනම් අන්ප්‍රොටෙක්ට් කරගන්න ඕන නම් පාස්වර්ඩ් එක ගහලා අන්ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්. හරි. එතකොට ඒ කතා කරේ අපි රිවිව් ටැබ් එක. ඒකෙත් ඔක්කොම සෙට් එක කතා කරා. ඊළඟට අපි එනවා කතා කරන්න view ටැබ් එක ගැන.
එතකොට view tab එකේදී review tab එක හරි view tab එකේදී ඒත් අපිට සෙට් එකක් තියෙනවා කතා කරන්න. බලමු එකෙන් එක. පළවෙනි එක normal view එක. view කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේක අහන්න. දැන් ඔයාලා අර home tab එකේ නම් අකුරු වෙනස් කරා ඒ වගේ scene. insert එකේ නම් මොන හරි දේවල් insert කරා, ඇතුළත් කරා. page layout එකේ නම් page එකේ layout එක ඉන්න තැන වෙනස් කිරීම ඒ වගේ scene. හරි. ඊට පස්සේ review tab එකේදී අකුරු වල අකුරු වල ස්පෙලිං හදන ඒවා, සීට් ආරක්ෂා ප්‍රොටෙක්ට් කරන ඒවා, කමෙන්ට් දාන ඒවා, ඒ වගේ ඒවා. view tab එකේදී අපි කතා කරන්නේ page එකේ view එක පේන විදිය සම්බන්ධව. දැන් මේ normal view එක. කියන්නේ සාමාන්‍යයෙන් ඔය තියෙන normal view එක. ඊට පස්සේ page break view එක. දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේකම ගත්තොත්. හරි. page break view එක ගත්තාම අපිට බලන්න පුළුවන් මේකේ page එක break වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා. හරි. මේ page 1 ඊට පස්සේ page 1 එක මෙතනින් ඉවරයි. අපිට ඒක මොනවා වෙනස් කරගන්නත් පුළුවන්. ඔතනින් ඉවරයි. ඊට පස්සේ page 2, page 3, page 4 එහෙම page break preview එක. normal view එක. normal view කියන්නේ normalම තියෙන විදිය. page break එක කියලා කියන්නේ පිටු කැඩිලා තියෙන විදිය. හරි. page layout view එක. header එකක් දාලා footer එකක් දාලා අර layout එකක් විදියට හදපුවාම. හරි. ඊට පස්සේ custom view එක. හරි. සාමාන්‍යයෙන් මේකෙදි වැදගත් වෙන්නේ මුන් දෙන්න. normal view එකයි page break view එකයි. හරි. ඊට පස්සේ මේකෙදි තියෙනවා අපිට පුළුවන් ඕනනම් guidelines නැති කරලා දාන්න. guidelines කියන එක මෙන්න මේක නැති කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවනේ පිටි මොනවත් නැහැනේ. ඒ වගේම formula bar එක අයින් කරන්නත් පුළුවන්. දැන් මෙතන අපි මං කියවනේ මොකද්ද හදන්නේ මේ view එක පේන විදිය. දැන් formula bar එක නැහැ. ඊට heading අයින් කරලා දාන්නත් පුළුවන්. දැන් A B C D නැහැ. 1 2 3 4 නැහැ. මේ heading අයින් කරන්න පුළුවන්. formula bar එක අයින් කරන්න පුළුවන්. guidelines අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා බලන්න අපිට zoom කරන්න පුළුවන්. දැන් මේක සාමාන්‍යයෙන් තියෙන්නේ ඔයාලට පේන විදිය කියන්නේ 100. අහන්න 100 තමයි තියෙන්නේ. අපිට ඒක zoom කරලා 200ට දාගන්න පුළුවන්. සාමාන්‍ය view එක තියෙන්නේ 100 දී. ඊපස්සේ zoom inspection එක එක තැන වෙන වෙනම බලන්න පුළුවන්. ඒ විදිහට අපිට පේන විදිය හදාගන්න පුළුවන්. හරි. zoom view එක. ඊට පස්සේ window එක window group එක ඒකෙදී බලන්න මේකේ guidelines දාන්න. හරි. zoom group එක zoom ඒක සාමාන්‍යයෙන් ඒක අවුලක් නෑ zoom කරද්දි zoom group එකනේ. ඒක අවුලක් නෑ. වැදගත් group එකක් තමයි window group එක. හේතුව තමයි new window. අපි දැන් ඉන්නේ මේ window එකේ අපිට පුළුවන් new window එකක් ගන්න. ඒ කියන්නේ
මේකට සමානව තව එකක් ගන්න පුළුවන්. මේකෙම කොපියක්. හරි. කිසිම දෙයක් කරන්න නැතුව කන්ට්‍රෝල් C ගහ නම් මනම් හදා නෙමෙයි. මේකෙම නිව් වින්ඩෝ එකක් ගන්න පුළුවන්. මෙතනින් පෙන්නනවා. නේ. ඔන්න එකක් මෙන්න අනික. නිව් වින්ඩෝ එකක් ගන්න පුළුවන්. තව එකක් ගමුද? view tab එකට ගියා. නිව් වින්ඩෝ ගත්තා. හරි. දැන් මේ 1යි 2යි 3ක් තියෙනවා. අර විදිහෙම අරකට සමානම ඒකෙම කොපියක් අපිට ගන්න පුළුවන් නිව් වින්ඩෝ වලින්. ඊට පස්සේ arrange all. ඒ කියන්නේ අපි ගත්ත ඒවා ඔක්කොම හදා ගන්න පුළුවන්. arrange කරගන්න පුළුවන්. එක එකට arrange කරගන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් අහන්නේ. බලන්න. දැන් මෙතන heading එක තියෙනවා. හරි. ඒ heading එක පල්ලෙහාට යද්දි නැහැ. අපි ඒක print එකට දාගන්න ඉගෙන ගත්තා. හැබැයි දැන් මෙතන heading එක හරි. ඒක පල්ලෙහාට යද්දි නැහැ. එහෙම වෙන්න බෑනේ දැන්. ඒ කියන්නේ දැන් මේක මෙතන heading එක තිබ්බනම් මට ආයෙ උඩට එන්න ඕනේ නැහැනේ මොකද්ද මේක කියලා බලන්න. අන්න එහෙම එතකොට මට පුළුවන් මෙන්න මේ heading එක freeze කරගන්න. heading එක freeze කරගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. freeze මෙතන තියෙනවා freeze panes කියලා. මට දැන් ඕන මොකක් freeze කරගන්නද? මෙන්න මේ පේලිය freeze කරගන්න. මම මෙතන යනවා freeze top row. පළවෙනි row එක freeze කරන්න දුන්නා. දැන් බලමු අපි ගිහිල්ලා. අන්න. කොච්චර යටට ගියත් පළවෙනි පේලිය මොකද වෙලා තියෙන්නේ? freeze වෙලා තියෙන්නේ. ඒක තමයි වාසිය අපිට. අයියේ යටට ගිහිල්ලා බලපුවම අවුලක් නැහැ පේනවනේ. හරි. වැඩේ හරි. එතකොට අන්තිම එක මෙතන ස්විච් වින්ඩෝ කියලා දෙනවා. දැන් අපි වින්ඩෝ එකෙන් වින්ඩෝ එකට මාරු වෙද්දී හරි book 1 book මෙතන book 2 එක එකට මාරු වෙද්දී මෙතනින් ගිහලා මාරු වෙන්න බෑ. එහෙම නැතුව මෙතනින් අපිට එක එකට වින්ඩෝ මාරු වෙන්න පුළුවන්. හරි. එතනින් එක එක වින්ඩෝ එකට මාරු වෙන්න පුළුවන්. book 3ට නැත්තම් book 4ට ඒ විදිහට එක එකට මාරු වෙන්න පුළුවන්. view tab එකේ තියෙන switch window වලින්. හරි. එතකොට අපි Excel එක සම්පූර්ණයෙන් ඉවර කරා. ඒ විදිහට මම හිතනවා ෆෝමියුලා ටිකයි මේ ටැබ් ටිකයි අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. පේපර්ස් කරනවා අපි. ඒ ගැන අවුලක් හිතන්න එපා. MCQ තමයි ගොඩක් කරන්නේ. මොකද MCQ 60ක් එනවා ඔයාලට. එතන ලකුණු 60ක්. හරි. අනිවාර්යෙන් කොහොමත් පාස් වෙනවා. ඒක නම් අවුලක් නැහැ. අපි ඒකට B එකට තමයි try කරන්න ඕනි. MCQ ටික යනවා. මේ වැඩේ කොට දාගමු එහෙනම්. මේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? ගැටලු ප්‍රශ්න නැහැනේ. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. අනිවාර්යෙන් ක්ලාස් එක තියෙනවා. හරි. ඊළඟ දවසේ හම්බෙමු ඊළඟ දවසේ බදාදා. මේ එන හැමෝටම good night. කොහොම හරි දෙනවා අහන්න. හරි. thank you. good night. good night එහෙනම් හැමෝටම.